ඉතින් විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, ආණ්ඩුකාරතුමා, අපේ දිසාපතිතුමා, පළාත් ලේකම්තුමා, අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව නිලධාරීකරණ නියෝජනය කරන නිලධාරී මහත්වරුන් සහ සියලුම නිලධාරී මහත්වරුන්ට පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ව්‍යසනයක් සිදු වුණු වෙලාවකදී තමුන්නාන්සලා ඉතාමත් කාර්යක්ෂම මැදිහත් වෙලා ඒ ව්‍යසනයෙන් එම ප්‍රදේශ මුදා ගැනීමටත් ජනතාව මුදා ගැනීමටත් කරන ලද කාර්ය පිළිබඳව අපි විටින් විට විවිධ නිලධාරීන් එක්ක කතා කරලා තියෙනකම් ඒ අවදි ඒ වෙලාවේදීත් මොකද්ද වෙන්නේ මොකද්ද කරන්නේ කියලා ඉතින් තමුන්නාන්සලා විශාල වෙහෙසක් දරලා තියෙනවා මේ තියෙන තත්ත්වය සැලකිත ප්‍රමාණයකින් සමනය කරගන්න. නමුත් ව්‍යසනයෙන් ඇති වී තිබෙන ප්‍රතිඵල තාම අවසන් වෙලා නැහැ. සමහර ඒවාට අපිට දීර්ඝ කාලයක් යයි, සමහර වෙයිට ඉක්මනින් කරගතු දේවල් තියෙනවා. ඉතින් අද අපි ඔබතුමාලා හම්බ වෙන්න ආවේ මොකද්ද අපිට ඒ ශේස්ත්‍රවල සිද්ධ වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හඳුනාගෙන කතා බහ කරගන්න, කරන්න ඕන තීන්දුව ගන්න. RDA කවුද ඉන්නේ? අපේ දිස්ත්‍රික්කයේ තුල අපි කොටස් දෙකකට ගත්තොත් සුළු පරිමාණයෙන් මහා පරිමාණය කියලා ගත්තොත් සුළු පරිමාණයෙන් අපිට කිලෝමීටර් 44.39ක හානියක් වෙලා තියෙනවා. මේ වෙනකොට අපි එකින් 50ක ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා. ඉතුරු කොටස මේ මාසේ අග වෙන්න ඉස්සරලා ඉවර කරන්න පුළුවන්. දැනට ප්‍රධාන මාර්ගවල යන ගම්වලට යන ඒවා හරි සේවාවන් සැපීමට හරි කිසිදු පාරක් වහලා අවහිරතාවයක් සිදු වෙලා නැද්ද? එක පාරක් තියෙනවා. කොහේකද? තෝනිගල කලාව පාර. ඒ පාර කවද වෙනකොට දවසක් කරන් සැලසුම් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය සති දෙකක් වාගේ ඇතුළත අපිට ගමනාගමනයට පහසු කරන්න පුළුවන්. තීර විසඳුමක් හැටියට ගත්තාම අපිට මේ මාසේ අග වෙනකොට වාගේ කරන්න පුළුවන්. පැතිබෙමි කියලා තියෙනවා. පැතිබෙමි දෙකක් හානි වෙලා තියෙනවා. ඒ දෙක මොකද්ද කරන්නේ? ඒ ගමනාගමනයට බාධාවක් නැහැ. ඒකත් මේ මාසය ඇතුළත ඒකට අවශ්‍ය ස්ථිර විසඳුමක් අපි ගේන්නේ ඕන නේද? ස්ථිර විසඳුමක් ගේන්නේ. ඒතර ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන මිලියන 78යි මේ ඔක්කොටම දැන් ඔයගොල්ලෝ වියදම් කරලා ඇති මං හිතන්නේ. ඔව්. RD එකේ මුදල් වල බාධාවක් නැහැ නේ? කිසිම බාධාවක් නැහැ. හරි.